ඔන්නති මේ දැන් ලැබුණු අපි කට්ටිය ලංකාවේ මිනිස්සු ආසාාවෙන් බලාගෙන හිටපු එයි කියර බලාගෙන හිටපු නිවස් එකක් ඔන්න අද උදේ පාන්දර වෙද්දි ලැබිලා තියෙනවා. ඉතින් හැමෝම බලාගෙන හිටපු ඉෂාරා සෙව්වන්දි නේද? එහෙට මෙහෙට නිවස් මවපු ඊට පස්සේ රටින් පැනලා ගියා කිව්වා නෑ තාම මෙහෙ ඉන්නවා කිව්වා නේද? ඉතින් දැන් ඔන්න ඉෂාරා සෙව්වන්දිව අල්ලලා තියෙනවා කියලා ආරච්චියක් උදේ පාන්දර ඇවිල්ලා තිනවා. අපි බලමු ප්‍රවෘත්ති මේ වටිනාකමක් ඔස්සේ මොකක්ද මේ විස්තරේ වැඩි දුරටත් තියෙන්නේ කියලා. සංවිධානාත්මක අපරාධකල්ලි නායක ධනේමුල්ලේ සංජීව නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් සිටි ඉෂාරා සෙව්වන්ද නැමැති සැකකාරිය නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කරනවා. මෙම සැකකාරිය සමග තවත් 5 දෙනෙකු නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදේ කුමාර බුට්ල මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ එම තොරතුරු සනාථ කර ගැනීම සඳහා නේපාල පොලිසිය සමග සම්බන්ධ වෙමින් පවතින බවයි. සංවිධානාත්මක අපරාධකල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව නැමැත්තා කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී නීතිඥ වෙස්ගෙන වෙඩික්කරුගේ වෙඩි පහරින් ඝාතනයට ලක් වුණා. එහිදී සිදු කළ විමර්ශනවලට අනුව ඉෂාරා සෙව්වන්දි නැමැති තැනැත්තියගේ එම වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවි ඉතාම සූක්ෂමාකාරී නඩුපතක සංගවා වෙඩික්කරුට ලබා දී තිබුණා. එම ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරු සහ සැකකරු ඉෂාරා සෙව්වන්දි තැනැත්තිය පලා යමින් සිටියේදී පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ බලකාය විසින් වෙඩික්කරු අත්අඩංගුවට කරු ලැබුණා. ඒ වුණාට ඉෂාරා සෙව්වන්දිව හොයාගන්න බැරුණා නේද? ඉෂාරා සෙව්වන්දිව හෙව්ව නැති තැනක් නෑ. පොලිසියටත් දෝස් මුරේ වැටුණා නේද? ඉෂාරාව තාම හොයාගත්තේ නැද්ද? කෝ ඉෂාරා ඇල්ලුවද? ඔන්න ඉෂාරා අල්ලලා තියෙනවා. දැන් ඉතින් අර අනිත් එදා කට්ටිය ගෙනාව වගේම ඉෂාරලවත් නයි ගෙනල්ලා ප්‍රශ්න කරයි නොදන්න තොරතුරු එළියටයි කවුරුත් අහපු නැති තොරතුරු එළියටයි. ඉතින් අපි බලන් ඉමු මේ වගේ අද දවසේ ඉතින් මේ සම්බන්ධව නිවුස් නැවෙයි අපේ YouTube නාලිකාවත් එක්ක අනිවාර්යෙන් ඉන්න. මේ වගේ ස්පෙෂල් නිවුස් විතරයි අපි ගේන්නේ. ඒකින්ද අනිවාර්යෙන් බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. හැමදෙම දැක ගන්න මායිමේ එහාලවක හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට